අද ඔයාලට පැහැදිලි කරන්න යන්නේ ගොඩක් අය වැරදියට පාවිච්චි කරන වචන දෙකක්. ඒ තමයි කාලගුණය හා දේශගුණය. දැන් සමහර අය මම දැකලා තියෙනවා සමහර වෙලාවට කියනවා අද ප්‍රයිමේට් එක හරි පොට්ටනේ. නේද? ඒ වගේ නිකන් අමුතු විදිහේ අදහස් ඉදිරිපත් කරනවා. අද ක්ලයිමේට් එක. අද තියෙන්නේ ක්ලයිමේට් එකද නැත්නම් වෙදර් එකද? ඒතකොට මේ වෙදර් එක සහ ක්ලයිමේට් එක පටලවා ගන්න අය ඕන තරම් ඉන්නවා. එනිසා මම ඔයාලට පුංචි උදාහරණයකින් පුංචි සරල කාරණයක් විදිහට මේක පැහැදිලි කරන්න හැමෝටම තේරෙන්න. ඒ තමයි මම මෙහෙම කියන්නම්කෝ. කාලගුණය කියන්නේ ඔයා අද දවසේ ඔයා අඳින ඇඳුම තීරණය කරන්නේ කාලගුණය. අද දවසේ මම අඳින ඇඳුම තීරණය කරන්නේ කාලගුණය. නමුත් ඔයාගේ අල්මාරියේ තියෙන ඇඳුම් ප්‍රමාණය තීරණය කරන්නේ එහෙම නැත්නම් ඔයාගේ අල්මාරියේ තියෙන මොන වගේ ඇඳුම්ද කියලා තීරණය කරන්නේ දේශගුණය. යම් මට්ටමකට තේරෙන්නේ නැති. අද දවසේ අඳින ඇඳුම තීරණය කරන්නේ කාලගුණය. අල්මාරියේ මොන වගේ ඇඳුම්ද තියෙන්නේ කියලා තීරණය කරන්නේ දේශගුණය. අපි විශේෂයෙන් නම් කියන්නේ මෙන්න මෙහෙමයි. අපි කියනවා කාලගුණය කියන්නේ පහළ වායුගෝලයේ කෙටි කාලයක් තුල පවතින වායුගෝලීය තත්ත්වය. හරිද? එතකොට දේශගුණය කියන්නේ සමස්ත වායුගෝලයේ දිගු කාලයක් පුරා පවතින කාලගුණික තත්ත්වයන්ගේ සාමාන්‍යය. දැන් කාලගුණය කියන්නේ සාමාන්‍යයෙන් අපිට පුරෝගතනය කරන්න පුළුවන් පැය 24යි. අපි ගොඩක් වෙලාවට කියන්නේ ගෙවුණු පැය 24 සහ ඉදිරි පැය 24 කාලගුණික තත්ත්වයන් ගැන පමණයි. නමුත් දේශගුණය කියලා කියන්නේ වසර 30ක නැතිනම් 35ක පමණ කාලයක කාලගුණික තත්ත්වයන්ගේ සාමාන්‍ය අගය අනුව එළඹෙන නිගමනයට කියනවා අපි දේශගුණය කියලා. පැහැදිලි ඇති කාලගුණය හා දේශගුණය අතර වෙනස කොයි වගේද කියලා. එහෙනම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න.